ඔයාලගේ ක්‍රියාකාරකම 9.6 තියෙන්නේ වීදුරු තහඩුවක් භාවිතයෙන් ප්‍රතිබිම්බයෙන් සෑදෙන ස්ථානය සහ එහි විශාලත්වය අධ්‍යයනය කිරීම. හරිද? ප්‍රතිබිම්බය හැදෙන ස්ථානයයි ඒකේ විශාලත්වයයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. එතකොට පුතේ දැන් ඔයාලට මේ වීදුරු තහඩුවෙන් ඉටිපන්දමේ ප්‍රතිබිම්බය ඡායාව පේනවද? පේනවද? වීදුරු තහඩුවෙන් පේනවද? එතකොට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය ගැන මොකද හිතන්නේ ඔයාලා? ඉටිපන්දමේ ප්‍රමාණයමද ප්‍රතිබිම්බයේ ප්‍රමාණයද? ඔව් නේ, ඒ ප්‍රමාණයම. එතකොට දැන් ඔන්න ඉටිපන්දම තියෙන්නේ කොච්චර දුරින්ද පුතේ වීදුරුවට වඩා? සෙන්ටිමීටර් 15ක් දුරින්. එතකොට ඔයාලා හරියට බලන්න අර ඇතුලෙන් ඔයාට පේනෝ නේද ප්‍රතිබිම්බය? එයා ඉන්නේ වීදුරු තහඩුවේ ඉඳලා කොච්චරක් දුරින්ද? ඒ සෙන්ටිමීටර් 15ක් දුරින්නේ. එහෙනම් වීදුරු තහඩුවේ සිට පළමු ඉටිපන්දමට තියෙන දුරත් සෙන්ටිමීටර් 15යි. වීදුරු තහඩුවේ ඉඳලා දෙවන ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රතිබිම්බයට තියෙන දුරත් සෙන්ටිමීටර් කීයද? 15යි. එතකොට මේක අපිට තිරයකට ගන්න පුළුවන්ද පුතේ? දැන් අපි කළුවර කරන්නේ හාපැත්තෙන් අල්ලගෙන හිටියට ඩිසල් බෝඩ් එකක්. හැබැයි මේක අපිට තිරයකට ගන්න බැහැනේ. තිරයකට ගන්න බෑ. කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. හරිද? මේකේ පාර්ශ්වික අපවර්තනයක් වෙනවා. නමුත් අපිට මේ වෙලාවේ ඉටිපන්දමේ පාර්ශ්වික අපවර්තනය කියන එක බලා ගන්න අමාරුයි. හරි?